ඇතු කල්යාණ මිත්‍රයා ඥාතිවරයා කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මැතිතුමාගේ නිවසට ඇවිදින් සෝදිසි වරන්තුවක් රහිතව ඒ ගෙදර සෝදිසියට ලක් කරලා තියෙනවා පැය 3:00මාවරක මෙහෙයුම් කාලයක්. උන් ඇවිදින් රාත්‍රී 10 මාරට පමණ ඇවිදින් ගෙදර අවට සැරිසරලා ගෙදර වට රැකවල් දාලා ගෙදර සෝදිසි කරන්න අවසර ඉල්ලලා තියෙනවා. මගේ අපිට ඒ ගෙදරට ඒ සිද්ධිය පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරණය වුණාම අපි ගියා සූදු බැලීමට. ඒ වෙලාවේ මහ නිලමේතුමා හිටියේ නෑ. එතුමාගේ සොහොයුරන් හිටියේ. ඉතින් දැන් මේකෙදි අපිට හිතා ගන්න වෙන්නේ ඇවිදින් තියෙනවා දේශබන්දු තෙන්නකෝන් හිටපු වැඩ බලන පොලිස්පතිතුමා මේ ගෙදර රැඳී සිටිනවාද යන්න පරීක්ෂා කරන්න. මම හිතන්නේ මෙය ආණ්ඩුවේ යම්කිසි අකාර්යක්ෂමතාවය පිළිබඳව ඉස්පුට වෙන හේතුවක්. මොකද තමන්ගේ රටේ තමන්ගේ රජයේ හිටපු පොලිස්පතිවරයා සොයාගන්න ආණ්ඩුවකට නොහැකියාව නම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තත්ත්වවල වලදී ආණ්ඩුව කොහොමද කටයුතු කරන්නේ? දැන් මේට එහෙතයි මේ ලෝකේ ක්‍රූරතම ත්‍රස්තවාදී නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් අල්ලගෙන විනාශ කරා ප්‍රභාකරන්. ඊට පහළ වුණු LTT ත්‍රස්තවාදී නායක පෙළක් අල්ලගන්න බැරුව නෙවෙයි හොයාගන්නවත් බැරුව දකින්නවත් නැති වෙලා ඉද්දි මේ වගේ තත්ත්වයක්. නමුත් අපි කියන්නේ නැහැ දේශපන්ද තෙන්නකෝන් මහත්තයා ඒ ගණේ කෙනෙක් කියලා. නමුත් පුද්ගලයෙක් හොයාගන්න බැරි ආණ්ඩුවක්. අතුරුදහන් වෙලා නම් හොයාගන්න බැරි ආණ්ඩුවක්. රටක සමස්ත ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉසාර සෙව්වන්ති හොයාගන්න බැරුණා. ඒ නිසා මේව ගැන පුරවැසියන් වශයෙන් අපි අතිශය සැලකිලිමත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආකාරයක්ෂමතාවය හැම කාරණයකදීම ඉස්මතු වෙලා ඉස්පොට වෙලා රට ඉදිරියේ ප්‍රාතුර්භූත කරනවා. දැන් මෙතෙන්දී ඩිෂාන් ගුණසේකර අපේ හිතවත් මිත්‍රයාගේ ගෙදරට ඇවිත් තින්නේ පැය 3:00මාරක මෙහෙයුම් කාලයකින් අහලා තියෙනවා. එයාගේ ඊ타මත්ම අබලන් තත්ත්වයටපත් වුණු අවුරුදු 84ක එතුමගේ වයසක අම්මගෙන් අහලා තින්නේ පුතා පිළිබඳව සහ දේශබන්දු තෙන්නකෝන් හිටපු වැඩ බලන පොලිස්පතිතුමා මෙහි රැඳී සිටියාද නැද්ද යන කාරණය. එතකොට ඒ ඇවිල්ලා නැහැ සෝදිසි වරන්තුවක් කරලා නීති අනුකූල ප්‍රස්වභාවයෙන් ඇවිල්ලත් නැහැ. එහෙම නීති අනුකූල ස්වභාවයෙන් ආව නම් ඒ අදාළ පොලිස් වෛද්‍යයට අපි දන්න තරමින් වාර්තා කරන්න වෙනවා. ඒ කට්ටිය දැනුම් දීමු ඇතුව තමයි එන්න ඕන. එහෙම ආවට ගියාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් පිට ඇවිල්ලා සිවිල් ඇඳුමින් සැරසිලා ආයුධ අරගෙන ඇවිල්ලා නිවාස සෝදිසි කරන්න බෑ. ඒක අදාළ පොලිස් වෛද්‍ය පොලිස් නිලධාරීන් දැනගත යුතුයි. පොලිස් කොට්ටාසය දැනගත යුතුයි. දැන් මේ වගේ තත්ත්වවලදී දැන් මේකේ විශාල ප්‍රශ්නකාරී කරුණු රාශියක් තියෙනවා. දැන් ඒ කාලේ දැන් 88 89 බීෂකයෝ ওই විදියට තමයි ආවේ. ගෙවල් වලට ඇවිල්ලා සිවිල් නිරායුධ පුරවැසියන් පැහැරගෙන ගිහිල්ලා වෙඩි තියලා දැම්මා. ඒ සිද්ධීන් අපි දැනගත්තා. ඒ වගේම තමයි ආරක්ෂක හමුදාවරුත් ඒ කාලේ ආවේ. නිරායුධ මිනිසුන් තෝග ගණනෙන් දුසින් ගණන් මැරුවා එක පිට තියලා. එහෙම වෙන්නේ ආරක්ෂක හමුදාත් එහෙමයි. ඒ කාලේ ත්‍රස්තවාදී කණ්ඩායමුත් එහෙමයි. දේශපාලන කණ්ඩායමුත් එහෙමයි. ඒ ක්‍රියා කළ ආකාරයට මෙහෙම ක්‍රියා කිරීම අනුමත කරන්නේ නැහැ. මොකද එතන අපි සිද්ධිය දැනගත්ත විදියට ඒ උදවිය ඇවිදින් අනන්‍යතාවය මුවෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ සහෝදරයා සමීර ගුණසේකර එතුමා කියලා තියෙනවා මෙහෙම මේ අපිට ඒක පිළිගන්න බෑ කියලා. ඒ පාර ඒ කට්ටියගේ හැඳුනුම්පත් අනන්‍යතාවය පෙන්වන්න හදලා තිනවා. පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් සාහිමකටපත් වෙලා නැතුව මාලිම්බඩ පොලිසියේ ඒක ප්‍රශ්න කරාම සෝදිසි වරන්තුවක් නැහැ නේද කියලා ඒ පාර මලේ නෑ ඒ උදවියට බලතල තියනවා කිව්වලු එහෙම මේ
සෝදිසි කරන්න මම දන්නේ නැහැ එහෙම බලතලයක් තියෙනවද කියලා මම සිවිල් පුරවැසියෙක් මම දන්නේ නැහැ. පස්සේ රපෝර්තු කරලා තියෙනවා දැඩි ඉල්ලීමට පාරමාලිම්බඩ පොලිසියේ නිලධාරීන් ඇවිල්ලා තියෙනවා. ඇවිදින් ඒ පරීක්ෂණ කටයුතු සහාය දුලා තියෙනවා. ඉතින් පැය 3:00මාරක් අර වයසක අම්මත් අරගෙන මේ දේශබන්දු තෙන්නකොන් මහත්තයා ගෙදර නැත්තම් යන්න ඕන. මොකද හංගගෙන ඉන්න පුංචි බඩුවක්ද දේශබන්දු තෙන්නකොන් මහත්තයා එතකොට ඒ ගෙදර පරිසරේ නැත්තම් ඊට වඩා පුදුම කරන කාරණේ තමයි ඒ ඉන්න සහෝදරයෝ සංඛ්‍යාව දේශබන්දු දෙන්නකොන් මහත්තයාගේ කරුණු කාරණා වලට අමතරව විවිධ තොරතුරු ඒ උදවිය අපහසුතාවයටපත් වෙන්න විදියට ඒ කරුණු විමසලා තියෙනවා. ඉතින් ඒ කට්ටියට අවශ්‍ය නැහැනේ මං හිතන්නේ මහනිලමෙතුමා මේ දිසාන් ගුණසේකර කියන චරිතේ දැන් කීප වාරයක් මාතෘකාවල මේ රටේ සිදුවීම් වල විශේෂයෙන් මනමාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ එතුමා සම්බන්ධව ආණ්ඩුවේ යම් මේ නිගමන මේ යම් තත්ත්වවල තිබුණා. මට පුදුමා මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විජේරාම නිවසට හෝ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නිවසට ගිහිල්ලා මේ දේශපන්දු කෝ කියලා ඇහුවේ නැති එක. මොකද ඕන එකකට දැන් කෝකටත් අයිලේ වෙලා තියෙන්නේ නාමල්. ඉතින් මේ තත්ත්වවල නම් අපිට අනුමත කරන්න බෑ. ආණ්ඩුවේ මීට වඩා තියෙන දේවල් හොයන්න. මේවා හෙවි යුතුයි. අපි කියන්නේ පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේ මිනිස්සු අනන්ත අප්‍රමාණව බඩගින්නේ දුක් විඳිද්දී මේ විශාල මේ පරිමාණයෙන් අපහසුතාවයකට පත් වෙලා තියෙද්දී ආණ්ඩුව ඒ ප්‍රශ්නවලට ප්‍රමාණවත් කාලයක් යොමු කරනවට වඩා ආందోලනාත්මක ප්‍රශ්නේ ජන සමාජය ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරමින් ජනමනස වෙනත් දිශාවකට වෙනත් දිශානයකට යොමු කිරීමේ ප්‍රයත්නයක් විදියටයි මම දන්නේ. මම හිතන්නේ මේක තමයි ඒ කට්ටියක තියෙන දේශපාලන දහමේ මාක්ස්වාදී දේශපාලන දහමෙන් මම විශ්වාස කරන විදිහට ප්‍රයෝගිකතාවාදය කියන්නේ ඕකට වෙන්න ඕන.